ඔබ තුළත් ඉන්නවා කිසිම දවසක වැටෙන්නේ නැති මානසිකව කලබල වෙන්නේ නැති කිසිම අභියෝගයකදී අඩියක් පස්සට ගන්න නැති ඊටමත් ශක්තිමත් බලවත් සිංහයෙක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ සිංහයා දැන් ඉන්නේ නිද්‍රාශීලීව නිදාගෙන ඉන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න. ගිය මාස 6 තුල ඒ සිංහයා අවදි වෙලා ඉඳියනම් අද ඔයා කොච්චරක් දුරට වගේ හීන හැබෑ කරගෙන ඇද්ද කියන එක. සමහර විට ඔයාගේ හීන වලින් ගොඩාක් ඒවා ඉෂ්ට කරන් තියෙන්න පුළුවන්. ඒත් අපිට අතීතය වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න පුළුවන් එකම දේ තමයි අනාගතය. ඉතින් සෝන මාස්ටර් අපි අද ඔයාට කියලා දෙන්න යන්නේ ඔයා තුළ සැඟවිලා ඉන්නේ නිද්‍රාශීලීව ඉන්න සිංහයව අවදි කරන්නේ කොහොමද කියන එක. තමන් තුළ සැඟවිලා ඉන්න සිංහයා හැමදාම නිද්‍රාශීලීව ඉන්න හේතුණු කාරණා කිහිපයක් තියෙනවා. අපි මුලින්ම බලමු ඒ කාරණා ටික මොනවද කියලා. පළවෙනි දේ තමයි හොඳ වෙලාවක් එනතුරු බලන් ඉන්න එක. ගොඩක් මිනිස්සු කරන්නේ හැමදේම හරියයි කියන බලාපොරොත්තුවෙන් හැමදාම ජීවිතය ගෙවන එක. කවුරු හරි තමන්ට ගොඩදායි කියලා හැමදාම යාචකයෙක් වගේ බලන් ඉන්න මිනිස්සු පුරුදු වෙලා තියෙනවා. ඉතින් මම කැමති ප්‍රශ්නයක් අහන්න. ඔයාට මොනවද ලැබුණේ මේ විදියට හැමදාම බලන් ඉඳලා? ලැබුණ එක දෙයක් කියන්න. හැබැයි එක දෙයක් නම් ලැබෙන්නේ නැති. ඒක තමයි ජීවිතේ තව තවත් පල්ලෙහාට යන එක. තව කොච්චර කල්ලා මෙහෙම බලන් ඉන්නවද? අවුරුද්දක්? අවුරුදු දෙකක්? නැත්නම් ජීවිත කාලෙටම වෙනස් වෙන්න. බලන් ඉන්න එපා. වැඩ කරන්න. ඔයා බලන් ඉන්න එකට වගේ ප්‍රධානම හේතුව තමයි ඔයාගේ තියෙන කම්මැලිකම. කම්මැලිකමෙන් ඈත් වෙන්න. කම්මැලිද? කම්මැලිකමෙන් ඈත් වෙන්න සහ ඔයා තුළ සැඟවිලා ඉන්න සිංහයව අවදි කරන්න පුළුවන් දෙයක් තමයි හැමදාම අඩුම පැයක්වත් එක්සයිස් කරන්න. ඇඟ වෙහෙසන ක්‍රියාකාරකමක් අනිවාර්යෙන්ම කරන්න. ඔයාගේ තියෙන පොටෙන්ෂල් එක විභවය අවදි කරන්න අනිවාර්යෙන් අඩුම පැයක්වත් ව්‍යායාම කරන්න. සිංහයා විතරක් නෙමෙයි ඔයාගේ තියෙන ලෙඩ අනම්මනම් ඔක්කොම අඩුවෙයි ඒකෙන්. සිංහයා හැමදාම නිදාගෙන ඉන්න තවත් එක හේතුවක් තමයි වගේ නෙගටිව් තෝට්ස් ඍණාත්මක සිතුවිලි. අපිට නැති අය, අපිට බැරි අය, අපි අවාසනාවන්තයි, අපි දුප්පත්නේ, හැමදාම නෙගටිව් හිතන්නෙම නෑ කියන පැත්තම හිතන්නේ. මොනාද ලැබුණේ? ඔහොම හැමදාම හිතලා මොකුත් නෑ. තවත් හිතනවද ඉස්සරහට? ඔයා හිත ඉදියා කියලාවට ලැබෙන දෙයක් ඇත්තෙත් නෑ. ඍණාත්මක සිතුවිලි වලින් ඈත් වෙලා ධනාත්මකව හිතුවොත්, ධනාත්මකව වැඩ කරොත් ඔයාට පුළුවන් ඔයාගේ සිංහයව අවදි කරන්න. ඔයාට සාමාන්‍යයෙන් හිතෙන්න පුළුවන් අපි එච්චර වාසනාවන්ත නෑනේ. අන්න නෙගටිව් තෝට්ස් ඍණාත්මක සිතුවිල්ල. මොකද්ද ධනාත්මක සිතුවිල්ල? පොසිටිව්. පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාට මේ වීඩියෝ එක පේනවා නම්, මම මේ කියන දේවල් වලට ඇහෙනවා නම්, ඔයාට ඇස් දෙකක් පේනවා, කන් දෙකක් ඇහෙනවා. හිතලා බලන්න මේ ලෝකේ කීයෙන් කී දෙනාටද මේ වාසනාව තියෙන්නේ? මේ වෙද්දි ගොඩක් අය අන්ධ වෙලා ඇති, බිහිරි වෙලා ඇති. ඒත් ඔයාට මේ දෙකම තියෙනවා. ඔයා මාර වාසනාවන්තයිනේ. හැබැයි කවදාවත් එහෙම හිතුවද? හිතන්නේම මම වාසනාවන්තයි කියලා. තවත් වාසනාවක් මොකටද? වාසනාව පස්සෙන් ගිහිල්ලා සාර්ථකත්වය හොයන්න නැතුව වැඩ කරන්න, කැප වෙන්න, මහන්සිය තරමටම තමයි සාර්ථකත්වයේ ප්‍රතිඵලය ලැබෙන්නේ. තමා ඉන්න පරිසරය මොකක්ද? මම මේ පරිසරය කියලා අදහස් කරේ ඔයා ඉන්න තැනවත් ගෙදරවත් නෙමෙයි. පරිසරය කියලා මං අදහස් කරේ ඔයා නිතරම අහන්නේ මොනවද? බලන්නේ මොනවද? ඔයා නිතරම ආශ්‍රය කරන්නේ කවුද? ඔයා ළඟින් ඉන්නේ කවුද? නිතරම කියවන්නේ මොනවද වගේ දේවල්. ඉතින් ඔයා තුල සැඟවිලා ඉන්න තාමත් නිදාගෙන ඉන්න සිංහයා
හැමදාම නිදන් ඉන්න ඕන්නං ඔයා මේ වගේ පරිසරය නරක විදිහට පවත්වාගෙන යන්න. හැබැයි ඔයාට ඕනි මේ සිංහව අවදි කරන්න නම් වගේ පරිසරේ පොසිටිව් විදිහට ධනාත්මක විදිහට හදාගන්න. ඔයාටත් ඉන්න පුළුවන් ඔයාව හිතින් වට්ටන ඔයා පල්ලෙහාට දාන වගේ හීනවලට යන්න දෙන්නේ නැති අකුල් හෙලන කට්ටිය. එහෙමයි නේද වෙන්නත් පුළුවන්. එහෙමයි වගේ යාළුවෝ වෙන්නත් පුළුවන්, ළඟම ඉන්න අය වෙන්නත් පුළුවන්. ඒ අයගෙන් ටිකක් ඈත් වෙන්න. ජීවිතේට වින කරන අයගෙන් ඈත් වෙන්න. ඈත් වෙලා ඉන්නම අමාරු වෙනවා. වගේ ළඟම කෙනෙක් නම් එහෙම කරන්නේ දුරින් ඉඳන් ආශ්‍රය කරන්න. ඉතින් ඔයාගේ පරිසරයවා පොසිටිව් විදිහට හදාගන්න. එතකොට පුළුවන් වගේ සිංහව අවදි කරන්න. දැන් ඔයා දන්නවා වගේ සිංහයා ඇයි නිද්‍රාශීලී වෙන්නේ? කොහොමද ඒ නිද්‍රාශීලී වෙනපු සිංහව අවදි කරන්න කියන එක. ඉතින් අද ඩේට් එක දාගන්න කොහේ හරි. අද ඉඳන් ඊළඟ මාස 6 තමයි ඔයා වෙනස් කරන මාස 6. මොකද ඒ මාස 6ේදී ඔයා තුල සංගවිලා ඉඳපු සිංහයා අවදි වෙනවා. අවදි වෙලා ඒ සිංහයා වැඩ කරන්න ගන්නවා. ඉතින් සෝන මාස්ටර් අපි හදවතින්ම සුබ පතනවාගේ සාර්ථක අනාගතයට. ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකන් යන්න. දැන්ම ගිහින් වැඩ කරන්න පටන් ගන්න. සුබ දවසක්.